hello good morning මේ මගේ වෙසක් දවස් දෙක ගෙවුන විදිහ තමයි මම අද මේ බ්ලොග් එකෙන් අරන් ආවේ. ඔයාලට ඉතින් බලමු මගේ වෙසක් දවස ගෙවුනේ කොහොමද කියලා. ඔන්න ඉතින් මුලින්ම නැගිට ගමන්ම මම මගේ බෙඩ් එක අස් කරනවා. ඒ අස් කරලා තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්න. බලන්නකෝ. ඊට පස්සේ ඉතින් මම ඩ්‍රෙසින් ටේබල් අස් කරලා ඔක්කොම ටික අතු ගාලා කුණු ටික එළියට දාලා ඊට පස්සේ තමයි මම මගේ මුළු ගේම අතු ගන්න පටන් ගත්තේ. බලන්නකො නිදාගත්ත රූම් එක මේ විදිහට අස් කරාම දැනෙන සතුට මට මේක මේ විදිහට තියෙද්දි මුළු ගේම භාගයක් අස් කරා වගේ සතුටක් දැනෙනවා. ඔය ඉතින් මං උදේට අහන හැමදාම ගයත්‍රි මන්ත්‍ර මේක අහගෙන තමයි මම ඊතර වැඩ හැමදේම කරන්නේ. ඉතින් ඒකත් අහන ගමන් මම මගේ ටී එක හදාගත්තා. මම නිවාඩු දවසට විතරයි සාමාන්‍ය ටී එක බොන්නේ. මම හැමදාම ටී බොන කෙනෙක් නෙමෙයි. ටී එක බීලා මම කෙලින්ම කරේ ලන්ච් එක හදන එක. අද මම හිතාගෙන ඉන්නවා ලන්ච් එකයි ඩිනර් එකයි දෙකම එකට හදන්න. මොකද වෙසක් කූඩුව ලවන්නත් තියෙනවනේ. ඒ නිසා. ඉතින් අද මම දවල් වෙලත් නැගිට්ටේ. මම සාමාන්‍යයෙන් නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදා ගන්නවා. මොකද මට රෙස්ට් එක තියෙන්නේ ඒ දවසට විතරයි. ඉතින් මම අද වෙජිටේරියන් හදන්න තමයි හිතාගෙන හිටියේ. හැබැයි මට පස්සේ හිතුණා ලුණු මිරිසට උඹලකට පොඩ්ඩක් දාන්න. ඉතින් මම අද හදන්නේ එල කරි එකයි ලුණු මිරිස් එකකුයි පපඩම් බදින්න තමයි මම අද ලේස්ති වෙන්නේ. උඹලකටත් දැම්ම ඉතින් පොඩ්ඩක් ලුණු මිරිස් එක ඉතින් මම හදලා ඉවරයි. මේ තියෙන මගේ අල කරි එක දැන් අල ටිකත් මේ වෙද්දි හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඒ වෙලාවේ තමයි අන්තිමටම තමයි මම කරපිංච දාගන්නේ. කරපිංචේ රම්පේ දෙකම දාගත්තා. ඊට පස්සේ මම ඒකට උකු කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම අන්තිමටම පපඩම් ටිකත් බෙදගත්තා. ඊට පස්සේ උයපු ගමම සාමාන්‍යයෙන් මම උයද්දී මගේ කිචන් එක උයන ගමම අස් කරගන්නවා. අන්තිමටම මට ඉතුරු වෙන්නේ සිංක් එක හොදන්නයි මගේ භාජන ටික හොදන්නයි විතරයි. ඉතින් ඒක කරගෙන මම ඉවර කරගන්නවා. මගේ කිචන් එකේ සම්පූර්ණ වැඩ ටික අද දවසේ මම ඉවරයි. ඒක මාරම ඔළුවට ලොකු සැනසීමක් ඒ ටික එහෙම ඉවර වෙද්දි. හරි ආසයි මගේ මේ කිචන් එකේ සිංක් එක මෙන්න මේ විදිහට තියෙනවා දකින්න. ඔන්න දැන් තමයි මම මගේ කී අතු ගන්න පටන් ගත්තේ. මම ටක් කාලා මගේ මේ විදිහට අතු ගාලා අස් කරගෙන මම ලීස්ති වෙන්නේ වෙසක් කූඩු හදන්න තමයි. වෙසක් කූඩු ටික ලවන්න තමයි මගේ මේ ලේස්තිය. මොකද සක්කෝඩු දෙකක් තියෙනවා ලවන්න. ඒ නිසා මම ටක් කාලා මේ වැඩ ටික ඉවර කරගන්න ඕන. ඉතින් මේ විදිහට ගෙවල් අස් කරලා අතු ගාලා
මගේ හිත සැනසෙන විදිහට ගේ තියෙන එක තමයි මගේ තියෙන එකම සැනසීම. මොකද ඒක ඔළුවට මාර නිදහසක්. ඉතින් අපිට අක්කාල වෙසක් කූඩු ටිකත් ওই විදිහට අලවලා ඉවර කරගත්තා. ඉවර කරගෙන වෙසක් කූඩු ටික අලවද්දි ටිකක් රැ වෙලා වහින්නත් ගත්තා. ඒ නිසා අපි ඉතින් ටක් ගාලා වෙසක් කූඩු ටික අලවලා දාලා වෙසක් කූඩු වෙල්ලන වෙලාවේ හොඳටම වහින්න පටන් ගත්තා. කොහොම හරි ඉතින් ඕක එල්ල ගත්තා අපි. ඊට පස්සේ ඔය වෙසක් කූඩු යටට මට වුණා බල්බ් නදා ඊටපන්දම් ගන්න. ඉතින් අපි ඊටපන්දම් ගහලා තමයි තියෙන්නේ වෙසක් කූඩු දෙක ඇතුලේ. ඔක්කොම වැඩ ඉවර කළා. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන කන්ඩිෂනර් ඇප්ලයි කරා. මොකද මගේ කොණ්ඩේ චූටි කර්ල් එකක් තියෙනවා. ඉතින් ඒ කර්ල් එකට මං හරි ආසයි. මං ඒක ප්‍රොටෙක්ට් කරන්න ඕන හින්දා ගොඩක් කොණ්ඩ පීරන්නේ නැහැ. කන්ඩිෂනර් ඇප්ලයි කරලා චුට්ටක් ක්‍රන්ච් කරන එක තමයි කරන්නේ. බලන්නකෝ මේකේ පේනවත් දාන්න. ඒ කොණ්ඩ කට්ට ඕපන් වෙන්නේ නැහැ. මාර හිරයි. ඊට පස්සේ කටින් අල්ලලා එහෙන ගේමක් ගහලා තමයි කොණ්ඩ කට්ට ඕපන් කරගත්තේ. පේනවනේ. හැබැයි ඒ කොණ්ඩ කට්ට හරිම ලස්සනයි. මං හරි ආසයි. මොකද ඒක මගේ ළමයෙක් තමයි මට දුන්නේ අම්මව බලන්න ආපු දවසක. ඉතින් ඒ කොණ්ඩ කට්ට ලස්සනයි. මං ඒ නිසා දෙක්කේවි. පන්සල් යන කලින් ගෙදර බුදු පහන තියන්න ඕනේ. ඉතින් මුලින්ම ගෙදර බුදු පහන තිබ්බා අපි. ගෙදර බුදු පහන තියලා තමයි පන්සලට ගියේ. එදා අහස නම් මාරම ලස්සනයි. හඳ පුතුම විදිහට ලොකුයි. එදා නම් හරිම ලස්සනයි. මල් කඩන් යන්න උනේ නැහැ. ඉතින් මගෙන් තමයි මම මල් ටික කඩාගත්තේ. ඉතින් ඔය ආච්චි කෙනෙක් හම්බ වෙලා ඉතින් එයත් එක්ක චුට්ටක් කතා කරලා තමයි අපි පන්සලට ගියේ. මේ බලන්නක ළමයි හඳ ඇත්තටම මාර ලස්සනයි යන්නේ. අර කඳු ටිකත් එක්ක හඳ තියෙද්දි ගොඩක් ලස්සනයි. මම මට පුළුවන් විදිහට ෂොට් එකක් අරගත්තා. බලන්නකෝ වීඩියෝ එකේ තියෙනවා. ඔන්න දැන් පන්සලට ළඟයි. පන්සලට ආවා. අපි යද්දි පන්සලේ කිසිම කෙනෙක් නැහැ. ඉතින් නිදහසේ වැන්දා අපි පන්සලේදී. ඉතින් මේ වෙසක් පුන් පොහෝ දවසේ සිසිල් බෝපත්සිවනි වාඩි වෙලා මම ප්‍රාර්ථනා කරේ මේ මුළු ලෝකයටම සිතක් ශාන්තියක් යහපතක් සැලසෙන්න කියලා. ඉතින් ඇත්තටම පුදුම නිදහසක් දැනුනේ, පුදුම සැනසීමක් දැනුනේ. මේ බෝපත් අතරින් ලස්සනට හඳ පෙනෙද්දී ඇත්තටම මාරම සතුටුයි, මාරම නිදහස්, හරිම සැනසීමයි. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩිය කොහෙවත් ඇවිදින්න කියන අය පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මං ආසම තෝස කඩයක් තියෙනවා ටැමිල් එකක් පොයටත් කරලා. ඉතින් මම ඒකෙන් තෝසෙත් අරගෙන මට හම්බුණා වෙසක්
බැතිගී වැඩසටහනක් ඒකත් චුට්ටක් බලලා බැතිගී දෙකක් විතර අහලා මං හරි ආසයි බැතිගී වලට. ඉතින් අහලා ගෙදර ආව මොකද මට ස්ටඩි වැඩ තියෙනවා. ඊට පස්සේ වැඩට යන්නත් ලෑස්ති වෙන්නත් ඕනේ. ඒ දේවල් එක්ක භක්ති ගීත පොඩ්ඩක් බලලා ගෙදර ආවා. මට දැන් තියෙන බිසි එකත් එක්ක ඇත්තටම ගොඩාක් එහෙම ඇවිදින්න හිතෙන්නේ නැහැ. මට ඕන වුණා පන්සල් යන්න මොන දේ නැතත් වෙසක් එක දවසට. ඉතින් මම පන්සල් ගිහිල්ලා චුට්ටක් ඇවිදලා ඉතින් වටේ තියෙන වෙසක් බලලා මම ඉතින් ගෙදර ආවා. ඉතින් ගෙදර ආපු ගමන් ටක්කාල උණුවෙන් තෝස ටික කෑවා මාරලසයි. මං හරි ආසයි තෝස කන්න. පුදුම රහක් තියෙන්නේ උරුදු වටෙත් ගෙනාවා. තෝසෙත් කෑවා බඩ පිරෙන්න. ඊට පස්සේ ස්ටඩි වැඩ පටන් ගත්තා. ඒක ටිකක් කළා මොකද මට අද විතරයි මේ විදිහට රැ වෙනකම් පාඩම් කරන්න පුළුවන්. ඉතින් තෝස ටික කාලා මම ටක් ගාලා පාඩම් කරන්න පටන් ගත්තා. කෑවහම නිදිමත හැදෙනවා. ඒ වුණාට මේක උණුවෙන් කන්න ඕන නිසා මම ඉතින් උණුවෙන් කෑවා. කාලා ඉතින් එදා රැ 1 හෝ 2 වෙලා නිදාගෙන ඉඳි. ඉතින් එහෙනම් මගේ වීඩියෝ බැලුවට ගොඩක් ස්තුතියි. අපි ආයිමත් අලුත් vlog එකකින් හම්බ වෙමු. ඉතින් මේ වෙසක් vlog එක චුට්ටක් පරක් වුණා එන්න. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්. බයි.